Hello everyone, welcome back to Click and Grow. අද අපි කතා කරන්න යන්නේ e-commerce business එහෙම නැත්නම් online business එකක් start කරන්න ඉන්න ගොඩක් දෙනා කරන common mistakes පහක් ගැන. ඉතින් ඒ මොනවද කියලා දැනගන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ මේ වීඩියෝ එක එන්න එක වෙනකම්ම බලන්න. Mistake number 1. නිවැරදි ප්‍රොඩක්ට් එකක් තෝරා නොගැනීම. ගොඩක් ඔන්ලයින් බිස්නස් ස්ටාර්ට් කරන්න ඉන්න අය තමන් කරන්නේ මොන ප්‍රොඩක්ට් එකද සර්විස් එකද කියන කාරණේ සම්බන්ධයෙන් නිවැරදිව හිතන්නේ නැහැ. ඔයා කරන නිෂ්පාදනය අලෙවි කරන්න පුළුවන්ද? ඒකට මාකට් එකේ ඩිමාන්ඩ් එකක් තියෙනවද? ඒකට ඉන්න ටාගට් මාකට් එක කොයි වගේද? මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් පරීක්ෂා නොකිරීම ඔයා කරන ලොකු වැරද්දක්. මේ මිස්ටේක් එක අවොයිඩ් කරගන්නේ කොහොමද? එකට හොඳම දේ තමයි මාකටිං රිසර්ච් එකක් කරන එක. එහෙම නැත්නම් සරලවම කියනවා නම් ඔයා කරන්න හිතාගෙන ඉන්න බිස්නස් එක වගේම දැනට පවතින ඔන්ලයින් බිස්නස් මොන වගේද කියන කාරණේ සම්බන්ධයෙන් පොඩක් හොයලා බලන්න. මේකට Google Trends, social media මේ වගේ tools භාවිතා කරන්න පුළුවන්. Mistake number 2. මාකටිං වලට අවධානයක් ලබා නොදීම. ගොඩක් ඔන්ලයින් බිස්නස් කරන අය හිතනවා තමන්ගේ නිෂ්පාදනය හොඳ නම් ඒකට අදාළ කරන කස්ටමර්ස්ලා බිස්නස් එක ළඟට ඒවි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. අද ලෝකෙ හරිම තරඟකාරී. ඉතින් මේ කම්පිටිටිව් මාකටිං ලෝකෙ ඇතුලේ ඔයා අනිවාර්යෙන්ම තමන්ගේ ප්‍රොඩක්ට් එක පාරිභෝගිකයා වෙත ගෙන යන්න මාකටිං කැම්පේන් එකක් කරන එක අතිශයම වැදගත්. මේ මිස්ටේක් එක අවොයිඩ් කරගන්නේ කොහොමද? ඔයාගේ බිස්නස් එකේ ස්ටාර්ට් එකේ ඉඳන්ම proper marketing plan එකට වැඩ කරන එක අතිශයම වැදගත්. Digital marketing tools, ඒ කියන්නේ social media, influencer marketing, email marketing, Google ads මේ වගේ tools පාවිච්චි කරලා ඔයාගේ content එක target audience එකට communicate කරන එක ඔයාගේ sales වැඩි වෙන්න direct බලපානවා. Mistake number 3. customer service එක සම්බන්ධයෙන් ලබා දෙන අවධානය අඩුවීම. ඔන්ලයින් බිස්නස් එකක් කරන ඔයාට සාර්ථක වෙන්න තියෙන හොඳම විදිහ තමයි තමන්ගේ පාරිභෝගික එහෙම නැත්නම් තමන්ගේ කස්ටමර්ව සතුටු කිරීම, තෘප්තිමත් කිරීම. ඔයාගේ භාණ්ඩය හෝ සේවාව දකින තැන ඉඳන් අවසානයේදී ඒක පාරිභෝගිකයාගේ අතට පත්වන තැන දක්වා මේ මුළු ප්‍රොසෙස් එක පුරාවටම ඔහුව සතුටු කරලා තබා ගැනීම ඔයාගේ වගකීමක්. එක නෙගටිව් රිවිව් එකක් ඔයාගේ බ්‍රෑන්ඩ් එකට දැඩි බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඒ නිසාම ඔයාගේ කස්ටමර්ව සතුටු කරන එක ඔයාගේ වගකීමක් වගේම ඒක ඔයාට සාර්ථක වෙන්න තියෙන හොඳම විදිහක්. Mistake number 4. ඔයාගේ ඔන්ලයින් බිස්නස් ප්ලැට්ෆෝම් එක ගැන ලබා දෙන අවධානය අඩුවීම. ඔන්ලයින් බිස්නස් එකක් රඳා පවතින ප්‍රධානම සහ වැදගත්ම සාධකය තමයි ඔයාගේ බිස්නස් වෙබ්සයිට් එක. එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන ප්ලැට්ෆෝම් එක. මේක ගැන ලබා දෙන අවධානය අඩුවෙන්න ඔයාගේ බිස්නස් එක කඩා වැටෙන තියෙන සම්භාවිතාවය ඉතාමත්ම ඉහළයි. Slow websites, difficult navigation, payment issues, tech issues මේ වගේ දේවල් ඔයාගේ කස්ටමර්ව ඕනෑම වෙලාවක ආපසු හරවා යවන්නට පුළුවන්. ඒ නිසා ඒ බොන්ඩ් එක ආරක්ෂා කරගන්න ඔයාගේ වෙබ්සයිට් එක හොඳට මේන්ටේන් කරන එක ඉතාමත්ම වැදගත් කාරණයක්. Mistake number 5. ඉවසීම නැතිවීම. ගොඩක් දෙනෙක් හිතන කාරණයක් තමයි ටෙක්නොලොජිකලි දියුණු වෙලා තියෙන ලෝකය ඇතුලේ e-commerce එහෙම නැත්නම් online business කියන්නේ immediate success එකක් කියලා. online business එකක් කරහා Tamanට ඉක්මනින් සාර්ථක වෙන්න වැඩිපුර මුදල් උපයන්න පුළුවන් කියලා. නමුත් ඔයා දෙයක් වෙනුවෙන් ලබා දෙන කාලය, මහන්සිය, පිරිවැය, කැපවීම මේ වගේ දේවල් අවසානයේදී ඔබට අනිවාර්යෙන්ම සාර්ථකත්වය ගෙන දෙනවා. නමුත් ඉවසීමෙන් ඒ වෙනුවෙන් බලාගෙන ඉඳීම අතිශයම වැදගත්. ගොඩක් දෙනෙක් ඔන්ලයින් බිස්නස් ස්ටාර්ට් කරාට මාස 2ක් 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඒ හැමදේම අතහැරලා දානවා. ඒකට හේතුව Taman බලාපොරොත්තු වෙන ඉමීඩියට් සක්සස් එක නොලැබීම. ඒ නිසා ඔයත් අනිවාර්යෙන්ම Tamanගේ මිස්ටේක්ස් තුලින් ඉගෙන ගන්න, ඉම්ප්‍රූව් වෙන්න, Tamanගේ බිස්නස් එකේ කන්සිස්ටන්සි එක පවත්වාගෙන යන්න. ඒ වගේම ඔබගේ දියුණුව වෙනුවෙන් ඉවසීමෙන් රැඳී ඉන්න. ඉතින් ඔයාගේ ඔන්ලයින් බිස්නස් එකෙන් සාර්ථක වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් අදම මේ මිස්ටේක්ස් වලින් අයින් වෙන්න. Tamanගේ බිස්නස් එක වෙනුවෙන් Tamanගේ උපරිමය දෙන්න උත්සාහ කරන්න. ඔයාගේ ඔඩියන්ස් එකේ අවශ්‍යතාවය හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන්න. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ ගොඩක් අරගෙන අපි ඉස්සරහට එන සූදානමින් ඉන්නවා. ඒ නිසා මතක ඇතුව අපේ channel එක subscribe කරලා තියාගන්න. I'll see you on next video.